guys අද වීඩියෝෙන් කතා කරන්නේ ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක 10 ගුණයකින් එකක් ගන්න පුළුවන් ටිප්ස් කීපයක් ගැන. ඉතින් මම අනිවාර්යයෙන්ම ඔයාලට කන්ෆර්ම් කරනවා මෙන්න මේ එක ටිප් එකක් හරි ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යයෙන්ම රන් කරගන්න පුළුවන් කියලා. මොකද මම මේ ටිප්ස් දැන් හොඳ රිසර්ච් එකක් කරලා තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ ලෝඩ් වෙවි නා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට පුළුවන් ඉන්නේ කරදරෙන් සාධාරණව නිදහස් වෙන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු මෙන්න මේ ටිප් මොනවද කියලා බලලා ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් 10 ගුණයකින් එකක් ගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වැඩි කරගන්න ඔයාලට මුලින්ම ගන්න තියෙන්නේ Google Play Store එකට යන එක. ඉතින් ඔයාලට තියෙන්නේ Apple phone එක නම් ඔයාලට පුළුවන් Google App Store එකට යන්න. ඒ ගිහලා search bar එකේ search කරන 1.1.1.1 කියලා. ඒ search කරගත්ත පස්සේ ඔයාලට මෙන්න වගේ දෙවෙනියට පෙළෙන application එක ඔයාගේ phone එකට ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක දැනටමත් 100 million download තියෙනවා. ඉතින් 5 point වලින් 4 point මේකට reviews ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක verify කරපු සුපිරි application එකක්. ඉතින් මෙන්න මේ application එක අපිට පුළුවන් අපේ internet connection එක තවදුරටත් boost කරගන්න. ඉතින් ඔයාලට පේනවා මේක images එහෙම දාලා තියෙනවා මේගොල්ලෝ. ඉතින් මේක ගොඩක් සරල interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් මේක open කරගන්නවා. ඉතින් ඔයාලට මුලින්ම download කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක open කරගන්න. ඉතින් open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ සරල interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරලා මෙතන next button එක දෙන්න. ඒ next දීලා මෙන්න මෙතන our community to privacy කියලා දැනක් තියෙනවා. ඒ ටිකත් ඔයාලට කියවලා බලලා ඕනනම් මෙතන accept කියන බටන් එක click කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ ඇති verb මේකේ ඇවිල්ලා මෙතන connection කියන දේ ටික පරම click කරනවා. ඒක ඔයාලට පේනවා ඇති අපේ මෙන්න මේක photo connection වෙනවා. ඉතින් ගොඩක් දුරට ඔයා පළවෙනි වතාව කරනවා නම් ඔයාගේ මේක නිකම්ම cancel වෙන්න පුළුවන්. ඉතින් මගේ එහෙම වුන්නේ නැහැ දැන්. ඉතින් එහෙම cancel වුණොත් ඔයාලට පුළුවන් ආයෙත් මේක connection කියන බටන් එකට ඔයාලා click කරලා ආයෙත් මේක connect කරගන්න. ඉතින් ඔයාලට පේන්නේ ඇති දැන් අපිට උඩ පොඩි යතුරක් වගේ icon එකක් ආවා. ඉතින් ඒකෙන් තමයි අපේ internet connection එක වැඩි කරන්නේ. ඉතින් බලමු අපේ දෙවෙනි tip එක මොකක්ද කියලා. ඉතින් ඔයා දෙවෙනියට කරන්න ඕන ඔයාගේ setting වලට යන එක. ඉතින් මේ විදිහට setting වලට යන්න පුළුවන්. ඉතින් setting වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩින්ම connection කියලා දැනක් තියෙනවා. ඒ connection කියන දේ ගියට පස්සේ ඔයාලට පුළුවන් මෙතන mobile network කියන දේ එකපාරක් click කරන්න. ඒ click කළා ඔයාලට පුළුවන් මෙතන network mode කියලා දැනක් තියෙනවා. ඉතින් ඔයාගේ ගොඩක් දුරට තියෙන්නේ මෙන්න මේ 3G/2G auto connection කියන දේ. ඉතින් මේකට මම දාගන්නම්. ඉතින් ඒකනේ අපි දාගන්න ඕනේ. මෙන්න මේ උඩ තියෙන LTE/3G/2G auto connection කියන දෙන්න තමයි අපි මේක දාගන්න ඕනේ. ඉතින් ඔයාට ඒක දාගත්තට පස්සේ ඔයාට ගන්න පුළුවන් මෙතන network operator කියලා තැනට යන්න. ඉතින් මෙතන මම select automatically කියන තැන ටික එක දාලා තියෙන්නේ. ඉතින් මේක මම අපේ මගේ internet speed එක වැඩි කරගන්න දාපු එකක්. ඉතින් මේක දැන්ට මම off කරලා පෙන්නන්නම්. ඔයාට මේක පෙන්නන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාට වෙන්නේ නැති valuable network කියලා ඔයාට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙනවා. මේකට මුල් වතාවට ආවනම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා එතනින් කරන්න ඕනේ මෙන්න මෙතන select automatically කියන බටන් එක click කරන්න. ඒ click කළා මෙතනත් okay කියන බටන් එක click කරන්න. එතකොට ඔයාට ඔයාගේ Airtel හෝ Dialog හෝ Hutch sim එකේ උපරිම ඔයාගේ 100%ක් ඔයාගේ මෙන්න මේ network boost එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ඔක්කොම කොච්චර කරත් ඔයාගේ phone එකට වැඩ කරන්නේ නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ ආයි Google Play Store එකට එන එක. ඉතින් Google Play Store එකට ඇවිල්ලා ඔයා search bar එකේ search කරන්න open signal. ඉතින් open signal කියලා search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් විදිහට දෙවෙනිට application එකක් ආවා. ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ application එක download කරලා install කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේක open කරන එක. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන යට තියෙනවා මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ පොඩි සිතීමක වගේ logo එකක් අන්න ඒක එකපාරක් click කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන views network start කියන බටන් එක click කරන්න. ඒ click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට Dialog Airtel Hutch SLT Mobitel කියලා දෙනක් තියෙනවා. ඉතින් මේකෙන් කියවෙන්නේ අපේ මේ අපි ඉන්න තැනට වැඩියෙන්ම හොඳ connection එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අපිට වැඩියෙන්ම හොඳ SLT Mobitel ඊට පස්සේ තියෙන්නේ Dialog. ඉතින් දැන් තමයි use කරන Airtel එකට අපේ download Mbps 11.0 ගානක් පෙන්නනවා. ඉතින් Hutch sim එකට download Mbps 8 ගානක් තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් sim එකට මාරු වෙනවාට පුළුවන්. ඉතින් ඔයාගේ තැන click කරලා ඔයාලට පුළුවන් බලා ගන්න ඔයාගේ තැනට ගැලපෙන හොඳම signal එක මොකක්ද කියලා. ඉතින් Airtel Dialog Hutch SLT Mobitel වගේ දේවල් තියෙනවා. ඉතින් මේකෙන් පුළුවන් ඔයාට ඔයාගේ අවට ඉන්න ඔයාගේ ගෙදර ළඟටම හොඳ internet connection sim එක මොකක්ද කියලා ඔයාටම choose කරගන්න.
ඉතින් මේ විදිහට මම මේක එහා පැත්තේ තියෙන මෙන්න මේ බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ළඟින්ම තියෙන සිග්නල් ටවර් එක මොකක්ද කියලා. ඉතින් මම මේ විදිහට මගේ මේක හරවුවාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. එන්නේ සිග්නල් ටවර් එකට අපි කොච්චර මුහුණලාද ඉන්නේ කියලා අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන යට තියෙන සෙල් ටවර්ස් කියන බටන් එකට එකවරක් ක්ලික් කරාම ඔයාලා බලා ගන්න පුළුවන් අපේ ළඟටම තියෙන ටවර්ස් මොනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ විදිහට මගේ ළඟින්ම තියෙන ටවර්ස් එක මට පේන්නනවා. මේ විදිහට පරකන්දිනේ තියෙන ටවර් එක තමයි මගේ ළඟින්ම තියෙන ටවර් එක. ඉතින් ඒ ටවර් එකෙන් තමයි මගේ මෙන්න මේකට සිග්නල් එන්නේ. ඉතින් ඔයාලා කොච්චර හොඳ ඔයාලට සිම් එකක් තිබ්බත් ඔයාලට වැඩක් නැහැ ඔයාගේ ළඟ ටවර් එකක් නැත්තම්. ඉතින් එතකොට පුළුවන් ඔයාලට මෙන්න මේකට ගැලපෙන මං කලින් කිව්වාගේ සිම් එක තෝරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ ළඟම ටවර් එක ඔයාලට සිලෙක්ට් කරගෙන ඔයාලට ඒ සිම් එක ලබා ගන්න ඔයාලට පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ සිම් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වැඩි කරගන්නේ. අද ගැන අපේ වීඩියෝ වල ඉන්ට්‍රස්ටිං විදියක් කරන්න තියලා හිතනවා. ඉතින් මේ channel එක අලුත් channel එකක්. ඉතින් අනිවාර්යයෙන්ම පල්ලා දෙන subscribe button එක click කරලා ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකේ අඩු යාළුවන්ට මේක share කරන්න අමතක කරන්න එපා. ඉතින් එතකොට එයාටත් පුළුවන් ඔයා වගේම ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. අපි ගෙනම යගේ brand new videos දිගම නරඹන්න. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් මම නවතිනවා. මම නවාංගු දේශ්.